ආයුබෝවන් හැමෝටම මම විජිත් ජයමාන රෝහණ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා සාක්ෂණ විභාගයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. මම අද කතා කරන්න යන්නේ මේ වෙජිටේරියන් සහ වීගන් ෆුඩ් ගැන. දැන් ලෝකේ වගේම ලංකාවෙත් ලොකු නන්දුවක් තියෙනවා කට්ටිය වෙජිටේරියන්ලා ඊටත් එහා ගියාම වීගන්ලා. දැන් වෙජිටේරියන්ලා කියන්නේ ඒගොල්ලෝ මස් මාංශ මාළු වගේ දේවල් කන්නේ නැහැ. නමුත් ඩේරි ප්‍රොඩක්ට්ස් බිත්තර ඒ වගේ කනවා. දැන් ඩේරි ප්‍රොඩක්ට්ස් කරන කට්ටිය ලැක්ටෝ වෙජිටේරියන් කියනවා. බිත්තර කන කට්ටිය ඕවෝ වෙජිටේරියන් කියනවා. එතකොට මේ වීගන්ලා කියන්නේ කවුද? ඒගොල්ලෝ කිසිම ඇනිමල් ප්‍රොඩක්ට් එකක් අනුභව කරන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් මස් කන්නෙත් නැහැ, මාළු කන්නෙත් නැහැ, බිත්තරත් නැහැ, ඩේරි ප්‍රොඩක්ට්ස් ගන්නෙත් නැහැ, හනි පැණි ಜಾති ගන්නෙත් නැහැ, කේක් කන්නෙත් නැහැ. ඒගොල්ලෝ 100%ක් වීගන්. එහෙමයි තමයි ඒ වෙජිටේරියන්ලාගේ වීගන්ලාගේ වෙනස. දැන් මම මේක පොඩ්ඩක් කියන්නම්. දැන් අපි හෝමෝ සාපියන් සාපියන්ලානේ. අපි ඇති වෙලා අවුරුදු ලක්ෂ 2ක් වෙනවා. අපි වැඩි කාලයක් හිටියේ කැලේ. අවුරුදු 1,90,000ක් විතර කැලේ හිටියේ හෝමෝ සාපියන්ලා ඇති වෙලා. අපි හෝමෝ සාපියන් සාපියන් දෙකක් තියෙනවා. එතකොට අපි ඔය ඇග්‍රිකල්චර් එමේ පටන්ගෙන අවුරුදු 10,000ක් 8,000ක් වගේ වෙන්නේ. ඒ තාක්කල් හිටියේ කැලේ. එතකොට අපි හිටියේ හන්ටර් ගැදරර්ස්ලා කියලා කියන්නේ ඒ කාලේ. ඒ කියන්නේ සත්තු මරාගෙන කනවා නැත්නම් ෆෘට්ස් අල වගේ දේවල් හාරගෙන කනවා. වැඩි වෙලාවක් හිටියේ निराහාරව. ඒ කියන්නේ සතෙක් මරා ගන්න හැමදාම හම්බෙන්නේ නැහැ. දැන් කැලේ එහෙම තමයි. ඉතින් අපි විතර නෙවෙයි අනිත් සතුත් එහෙමයි. දැන් සිංහෙක් වගේ ගත්තොත්, කුටියක ඔය ගත්තොත් සතියකට එක සැරයක්වත් සතෙක් මරා ගන්න වෙන්නේ නැහැ. ඉතින් වතුර බීලා ඉන්නවා. ඉතින් බඩගින්නේ තමයි ඉන්නේ. එතකොට දැන් අපිත් හන්ටර් ගැදරර්ස්ලා විදියට එහෙමයි හිටියේ. එතකොට ඒ ඥාන තමයි තාම තියෙන්නේ. අපි මස් කාලා තමයි හිටියේ ගොඩක්. ඒ කියන්නේ සත්තු මරාගෙන අපිත් ඉතින් අර සත්තු වගේ කැලේ එහෙම තමයි ජීවත් වෙන්නේ. කැලේ නීතිය survival is the fittest. එහෙම නැත්නම් slave be slain අනේ එහෙම තමයි හිටියේ. එතකොට අපි වැඩි කාලයක් निराහාරව හිටියේ. ඔය දැන් වේල් 3ක් කෑවට ඒ කාලේ එහෙම නැහැ. निराහාරව තමයි හිටියේ. එහෙම තමයි අපි ඇඟ හැදිලා තියෙන්නේ. ෆිසියොලොජි, ඇනටොමි, බයෝකෙමිස්ට්‍රි ඔක්කොම හැදලා තියෙන්නේ මේ විදිහට. එතකොට අපි මස් වලට තමයි අපි පුරුදු වෙලා හිටියේ. අපේ ඇඟේ තියෙන එන්සයිම් තාම මේ මස් ජීර්ණ කරන්න පුළුවන්. අමු වෙනොත් පුළුවන් ජීර්ණ කරන්න. ඉතින් අපි එහෙම තමයි හිටියේ. පස්සේ තමයි පොලිස්සලා කාලා දැන් අපි උයාගෙන කනවා ඒ ශිෂ්ටාචාරයත් එක්ක. නමුත් අපේ ඇඟේ තියෙනවා. එතකොට දැන් මේ වෙජිටේරියන් සංකල්පය අපේ අතීතයේ ඒ ජීන් පූල් එක අපි ගත කර ඒකට සම්පූර්ණ විරුද්ධයි. දැන් අපි මස් කන්න නැහැ කියන්නේ අපිට ඒ අවශ්‍ය පෝෂණය එන්නේ නැහැ ඇඟට. දැන් මම මේකට උදාහරණයක් කියන්නම්. දැන් අපි පෝෂණය ගන්නකොට මේ ප්‍රෝටීන් ගන්න අපි ප්‍රෝටීන් වල තියෙන ප්‍රෝටීන් හිදලා තියෙන ඇමයිනෝ අම්ල වලින් ඇමයිනෝ අම්ල 20 ගණක් අපිට ඕන. ඒන් ගොඩක් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් ඇඟ ඇතුලේ. පිටින් ගන්න 10ක් තියෙනවා. ඔය 10 එන්නේ ඇනිමල් ප්‍රෝටීන් වලින්. දැන් ප්ලාන්ට් ප්‍රෝටීන් වල ඔය 10ම නෑ 4ක් විතර අඩුයි. මම කියන්නම් මේ නම් කිව්වොත් ඇමයිනෝ අම්ල ලියුසින්, ලයිසින්, මෙතැනින්, ට්‍රිප්ටොපෑන්, වේලින්, හිස්ටිඩින්, isoleucine, phenylalanine, threonine and cysteine. දැන් මේ තමයි essential amino acid 10. දැන් plant proteins වල මේ methionine නැහැ. cysteine නැහැ. leucine නැහැ. ඒ වගේ කීපයක් නැහැ. එතකොට අපිට ඒවා plant protein විතරක් නම් ගන්න අපිට ඒව ලැබෙන්න ක්‍රමයක් නැහැ. ඉතින් එතකොට අපිට ඒවා දීර්ඝකාලීනව බලපානවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ ලියුසින් කියන ඇමයිනෝ අම්ලය ඕන මසල් ප්‍රෝටීන් සින්තසිස් and රිපෙයාර්. ඒ කියන්නේ මසල් වල ප්‍රෝටීන් සින්තසිස් වෙන්න සහ රිපෙයාර් කරන්න ලියුසින් ඕන. ඉතින් ඒක ගන්න නැත්නම් ඒක වෙන්නේ නැහැ. එතකොට මෙතැනින් ඕන මෙටබොලිසම් and ඩීටොක්සිෆිකේෂන්. ඒ කියන්නේ මෙටබොලිසම් පරිවෘත්තීය ක්‍රියාව වෙන්න වගේම අර විෂ ද්‍රව්‍ය අයින් කරන්න. ඉතින් ඒක නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ ප්ලාන්ට් ප්‍රෝටීන් වල තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ හැම එකම නැහැ. මේ සමහර ඇමයිනෝ අම්ල තියෙනවා මේ මෙතැනින්, සිස්ටීන්, ලයිසින් ඔය වගේ දේවල් නැහැ. දැන් සත්ත්ව ප්‍රෝටීන් ගත්තොත් මේ සියල්ලම තියෙනවා. ඒකයි කියන්නේ අපි සත්ත්ව ප්‍රෝටීන් ගන්න කියලා. නැත්නම් අපේ පෝෂණය හරියට ලැබෙන්නේ නැහැ. එතකොට සත්ත්ව ප්‍රෝටීන් වල මීට්, එග්ස්, ඩේරි ගත්තම ඒවා
ප්‍රෝටීන් වලින් වැඩි ඉක්මනට ශරීරයට උරා ගන්නත් පුළුවන්. අපේ ශරීරය හැදිලා තින්නේ ඒව කන්නම තමයි. ඒ කියන්නේ බයෝ අවైలබිලිටි එක ඒක ගොඩක් වැඩි ඒවයි. දැන් ශාක ප්‍රෝටීන් වල ඒව නෑ. මම උදාහරණයක් කියන්නම්. දැන් ශාක ප්‍රෝටීන් ගන්නවා අපි grains, legumes, nuts කියලා තුනක්. grains ගත්තොත් ලයිසින් නෑ. low in lysine. legumes ගත්තොත් methionine නෑ. nuts ගත්තොත් lysine and threonine නෑ. ඉතින් ඒවා අපිට ලබා ගන්න ක්‍රමයක් නැහැ මේ වීගන් වලට විශේෂයෙන්ම. දැන් වෙජිටේරියන්ලාට පුළුවන්. මොකද ඒගොල්ලෝ eggs and dairy products ගන්න ඕනේ. ඉතින් අනේකයි කියන්නේ මේ වීගන් කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මම නම් කියන්නේ වීගන් තත්වයෙන් මිදලා අඩුම ගානේ වෙජිටේරියන් වෙන්න. හොඳම දේ තමයි වෙජිටේරියන් එකක් නැතුව මේ සාමාන්‍ය කෑම කන්න. ඒ තමන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණයයි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයයි ඒක බැලන්ස් කරගෙන කන එක තමයි හොඳම දේ. ඔය වෙජිටේරියන් වීගන් කියන ඒවට යන්න එපා. තාම පරීක්ෂණ මට්ටමේ යනවා මේ කොහොමද මේ එසෙන්ෂල් ඇමිනෝ ඇසිඩ් 10ම දෙන්නේ කියලා ගන්න කියලා. ඒ පරීක්ෂණ ඉවරුනාට පස්සේ ඕන වීගන්ලා වෙන්න. දැන් මම කියන්නම් දැන් මේ මස් ගත්තොත් දැන් බීෆ් වගේ එකක් ගත්තොත් බයෝ අවైలබිලිටි එක ප්‍රෝටීන් ප්‍රමාණය ගොඩක් වැඩි. උදාහරණයක් කියනවා නම් 1 ග්‍රෑම් එකක් අපි බීෆ් කෑවොත් මිලිග්‍රෑම් 85ක්ම අපිට ප්‍රෝටීන් ඒක ප්‍රෝටීන්. දැන් ලෙගියුම් එකක් ගත්තොත් නැත්නම් වීට් තිරිඟු පිටි ගත්තොත් පොඩි ප්‍රමාණයක් එන්නේ. දැන් තිරිඟු පිටි වලින් මිලිග්‍රෑම් 25 එන්නේ ග්‍රෑම් එකකින් ප්‍රෝටීන්. දැන් ඔයගොල්ලන්ට පේනවා එතකොට මේවයි මේ අර පෝෂණ ගුණය අඩුයි. දැන් එග්ස් ගත්තොත් ගොඩාක් තියෙනවා පෝෂණ ගුණය. ඒ කියන්නේ එග්ස් කන එක තමයි ඔය මේ හොඳ වෙජිටේරියන්ලාට. බීෆ් ගත්තොත් ඒත් වැඩි, වීට් ගත්තොත් අඩුයි. රයිස් ගත්තොත් ඉතින් අඩුයි. ප්‍රෝටීන් ප්‍රමාණය අඩුයි මේ රයිස් වල, වීට් වල වැඩි තව ටිකක්. වීට් කන එක හොඳයි රයිස් කනවට වඩා. ඒක අපි වෙනම කතා කරමු. එතකොට දැන් මට අවසානයේදී කියන්න ඕන මේ වීගන්ලා ටිකක් ඒගොල්ලන්ට පෝෂණය ලැබෙන්නේ නැහැ. මේ මොකද සත්ත්ව ප්‍රෝටීන් ගන්නේ නැති හින්දා අපේ සිස්ටම් එක තාම තියෙන්නේ දැන් පෘථුවිය පට හැදිලත් අවුරුදු බිලියන 4.6ක් වෙනවා. දැන් අපි ඇග්‍රිකල්චර් කරන්න අරගෙන අවුරුදු 8000ක් 10000ක් වගේ වෙන්නේ. මේ ඇත කාලේ තමයි ඔය වෙජිටේරියන් කන්සෙප්ට් එක එහෙම ආවේ. වීගන් කන්සෙප්ට් එක ඊටත් පස්සේ ආවේ. දැන් ඉන්දියාව වගේ ගත්තොත් ඒගොල්ලෝ වෙජිටේරියන්ලා. හැබැයි ඒගොල්ලෝ මේ බිත්තරයි කිරි ගන්නවා. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ පුළුවන් නම් වීගන් වෙන්න එපා. වීගන්ලා වෙජිටේරියන්ලා වෙන්න. වෙජිටේරියන්ලා අර ඔම්නිවරස් වගේ සියලුම කෑම කන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ආහාර අර විවිධත්වයක් එක්ක කන්න. ඇට ಜಾති, මස් ಜಾති, මාළු, බිත්තර ඒ අවශ්‍ය ප්‍රමාණයට. හැබැයි වැඩියෙන් ගන්න යන්න එපා. ඒක තමයි මට දෙන්න තියෙන අවසාන පණිවිඩය. මේ එහෙනම් බොහොම ස්තුතියි.